අයිබෝන් මම අද කතා කරන්නේ ටයර් සම්බන්ධව. ටයර් එකක් මිලදී ගන්නවා කියන වාහනයකට ටයර් දානවා කියන අති විශාල මුදලක් වැය වෙන වැඩක්. බ්‍රෑන්ඩ් නිව් ටයර් වගේම සමහරක් අය යූස් කරපු ටයරුත් දානවා. ඉතින් බ්‍රෑන්ඩ් මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් බ්‍රෑන්ඩ් නිව් වේවා යූස් කරපු ටයර් වේවා ටයර් එකක් මිලදී ගන්නකොට බලන්න ඕන වැදගත් සාධකයක් තමයි ටයර් එකේ මැනුෆැක්චර් ඩේට් එක. ඒක බලන විදිය මම මුලින්ම කියලා දෙන්නම්. දැන් ටයර් එකක් ගත්තම ටයර් එකේ එනවා සීරියල් නම්බර් එකක්. රයිට්? දැන් මේ ටයර් එක ගත්තාම මෙන්න මෙතන තමයි සීරියල් නම්බර් එකක් තියෙන්නේ මේ. හැබැයි සමහර වාහනවල සමහර ටයර් වල ඩොට් කියන අකුරු තුනක් එනවා. මේක හැම එකෙම එන්නේ නැහැ. මේ ඩොට් කියන එකත් එක්ක බැලුවොත් ඕගලන්ට පෙනෙයි අන්තිමට එනවා අංක 4ක්. මේ අංක 4න් කියවෙන්නේ 22 කියන්නේ 2022 කියන එක. 16 කියන්නේ 16 වෙනි සතිය කියන එක. එතකොට ටයර් එකක් මැනුෆැක්චර් කරනකොට ඒගොල්ලෝ මැනුෆැක්චර් ඩේට් එක විදිහට සඳහන් කරන්නේ මොන අවුරුද්දේ කිනම් අවුරුද්දේ කිනම් සතියේ මේක මැනුෆැක්චර් කරාද කියන එක. ඒක ලෝක සම්මතයක්. රයිට්? මේක බැලුවම 2022 16 වෙනි සතිය තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් ඒ වාහනේම මේ ඉදිරිපස තියෙන ටයර් එක ගැන මම මේ පෙන්නන්නේ. දැන් මේකේ බැලුවොත් මේ තියෙන සීරියල් නම්බර් එක. හැබැයි මේකේ ඩොට් කියන අකුරු තුන නැහැ. මොකද මේක වෙනම මැනුෆැක්චරර් කෙනෙක්. එතකොට මේකේ බලන්නේ 24 0824 කියනවා. මේකෙන් කියවෙන්නේ 2024 8 වෙනි සතිය තමයි මේ ටයර් එක මැනුෆැක්චර් කරේ කියලා. දැන් මෙතනදී ඊළඟ ප්‍රශ්නේ තමයි ටයර් එක ආයු කාලය කොච්චරද කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා ටයර් එකක ආයු කාලය අවුරුදු 5යි කියලා. සාමාන්‍යයෙන් මැනුෆැක්චරර් කෙනෙක්. ඒ කියන්නේ නිෂ්පාදිත දින ඉඳන් අවුරුදු 5යි කියලා. නමුත් සමහර මැනුෆැක්චරර්ස් ඉන්නවා. උදාහරණයක් විදිහට මිචලින්, බ්‍රිජස්ටන් වගේ ඒගොල්ලන්ගේ ටයර් සාමාන්‍ය අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කියනවා පළවෙනි අවුරුදු 5 ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න ඊළඟ අවුරුදු 5 අඩුම තරමේ වසරකට වතාවක් ටයර් එක පරීක්ෂා කරමින් භාවිතා කරන්න කියලා. ඒ නිසා ටයර් එකක් මිලදී ගන්නකොට මැනුෆැක්චරර් කවුද කියන එකත් වැදගත් වෙනවා. ඊළඟට භාවිතා කරපු ටයර් එකක් මිලදී ගන්න ඕන මොනවද බලන්න ඕනේ? පාවිච්චි කරපු ටයර් එකක් මිලදී ගන්නව නම් බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ටයර් ඕයිල් එකේ සයිඩ් වෝල් එක. මේකට කියන්නේ අපි ටයර් එකේ සයිඩ් වෝල් එක කියලා. ඒතකොට මේ සයිඩ් වෝල් එකේ ක්‍රැක්ස් තියෙනවද බලන්න. يعني පොඩි ක්‍රැක් වෙච්ච තැන් තියෙනවද බලන්න. ඊළඟට කැපුම් පාරවල් කට්ස් තියෙනවද බලන්න. ඊළඟට ටයර් එකේ මේ සර්ෆේස් එක ගත්තම අසාමාන්‍ය විදිහට ගෙවිලාද බලන්න. එහෙම ගෙවිලා නම් ඒ ටයර් එකක් මිලදී ගන්න එපා. ඒ වගේම ටයර් එකේ කම්බි කැඩිලාද බලන්න ඕනේ. සමහර ගොඩක් වෙලාවට කම්බි කැඩිලාද කියලා බලන්නේ සමහරට සයිඩ් වෝල් එකේ. එහෙම නැත්නම් මේ පැත්තේ නිකන් බබල් එකක් වගේ ඉදිමුමක් වගේ සමහර වෙලාවට පේන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තේ නිකන් හිල් වගේ පේන්න පුළුවන්. කම්බියක් මතුවලා වගේ පේන්න පුළුවන්. එහෙම නැත්නම් ටයර් එකක් මේ අතට අපි තද කරනකොට අසාමාන්‍ය විදියට ටයර් එක එබෙනවා නම් ඒත් අපිට හිතා ගන්න පුළුවන් ටයර් එකේ කම්බි කැඩිලා කියලා. ඊට අමතරව ටයර් එකේ සයිඩ් වෝල් එකේ හෝ යම්කිසි තැනක ඩැමේජ් එකක් වෙලා රිපෙයාර් කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට බලන්න පුළුවන් ටයර් එකේ ඇතුල් පැත්තේ. ටයර් එක ගලවලානේ තියෙන්නේ. ගැලුවම මේකේ ඇතුල් පැත්තෙන් බලන්න ඇතුල් පැත්තේ මොන හරි රිපෙයාර් එකක් කරලා තියෙනවද කියලා. එහෙම කරලා තියෙනවා නම් ඒ ටයර් එකත් මිලදී ගන්න එපා. පාවිච්චි කරපු ටයර් එකක් මිලදී ගන්නකොට අන්න ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද ටයර් එකක් ධාවනය කරන අවස්ථාවේදී අධික වේගයෙන් ධාවනය කරන අවස්ථාවේදී ටයර් එකක් පිපුරුනොත් මේ වාහනේ කොහොම නතර කරගන්න පුළුවන් වේද කියන එක නම් හිතා ගන්න බෑ. ඒක ගොඩක් වෙලාවට තියෙන රියදුරු ගතේ. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද මිනිස් ජීවිතේ තමයි වටින්නේ. එහෙමනම් බොහොම ස්තුතියි.